සයන්ස් කරලා ගොඩ යමු. සයන්ස් වලට විද්‍යාවට බොහෝ දෙනා නතු කර ගැනීම අදහසින් විද්‍යාත්මකව ජීවිතයේ ප්‍රශ්න ගැන කතා කිරීමේ අදහසින් සේදමාවතේ සයන්ස් කරලා ගොඩ යමු. අපේ වැඩසටහන සමග අදත් ඔබට අර්ථවත් කතා බහක් අපේ රටේ දැවෙන ප්‍රශ්නයක් පිළිබඳව අපි කතා කරන්න සූදානම්. අපි අද අපේ සාකච්ඡාවට එකතු කරගත්තේ මීට පෙරත් අප ඔබ මුණ ගැහුණු හිටපු වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ලෝක බැංකුවේ හිටපු දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන පරිසර විශේෂඥ ඒ වගේම දැනට අලින්ගේ හැසිරීම පිළිබඳව පර්යේෂණ කරන ආචාර්ය සුමිත් පිලපිටිය මහතා. ආචාර්යතුමනි අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා. දැන් ආචාර්යතුමා සඳහන් කළා මීට පෙර වැඩසටහනකදී ලංකාවේ රක්ෂිත ප්‍රදේශවලින් පිට 44ක භූමි ප්‍රදේශයක අපේ රටේ අලීන් විසිරීලා පැතිරිලා ඉන්න. මෙන්න මේ සතා රැකගන්න මේ වැඩපිළිවෙල දැනට ඔබතුමා සුදුසුය යෝජනා කරන වැඩසටහන් වැඩපිළිවෙල මොකක්ද කියලා අපි ප්‍රථමයෙන් දැනගන්න කැමතියි ඔබතුමාගෙන්. දැන් මං ගිය පාර කිව්වා වගේ අපි අවුරුදු 60කට අලි මෙහෙයුම් කරලා අලි ටික රක්ෂිත ප්‍රදේශ වලට සීමා කරන්න හදලා තියෙනවා. ඒක අසාර්ථක වෙලා තියෙනවා. අවුරුදු 60කට පස්සෙත් භූමි ප්‍රදේශයේ 144ක අලි ඉන්නවනේ. ඒ කියන්නේ අලි ටික රක්ෂිත ප්‍රදේශ වල තුල සහ පිට අපි රැක ගන්න ඕනේ. ඉතින් 2020 හදපු ජාතික සැලැස්මේ ඒක ගැන හිතලා තමයි විසඳුමකට ආවේ. විසඳුම යෝජනා කරලා තියෙන්නේ රක්ෂිත ප්‍රදේශ මායිමේ වැටවල් ගහන්න නැතුව විදුලි වැට තමයි අද වෙනකල් හොඳම බාධකය. හැබැයි මේක භෞතික බාධකයකට වැඩිය මානසික බාධකයක් හැටියට තමයි ගන්නේ. සයිකොලොජිකල් බැරියර් එකක් කියලා ඉංග්‍රීසියෙන් අපි කියන්නේ. ඒ විදුලි වැට අලියට තේරෙන තැනක ගහන්න ඕනේ. ඉතින් අපි යෝජනා කරලා තිබුණේ දැනට තියෙන විදුලි වැටවල් ඔක්කොම සහ ඉදිරියට හදන විදුලි වැටවල් අලින්ගේ පරිසර පද්ධතියේ මායිමේ ඉදි කරන්න ඕනේ. මොකද ඒ කියන්නේ ඒ වැටෙන් අනිත් පැත්තේ සංවර්ධිත ප්‍රදේශයක්. එහෙම තියෙනකොට සමහර විට අලියා ඒක කඩලා අනිත් පැත්තට යන්න පෙළඹෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඒ වැටවල් ගහන්නේ අලින්ගේ වාසස්ථාන මායිමේ ගහන විදුලි වැටවල් තියෙන්නේ අලි ටික ඒක ඇතුලේ තියාගන්න. හැබැයි දැන් අර භූමි ප්‍රදේශෙත් අලි ඉන්නවා. දැන් මිනිස්සු එක්ක ජීවත් වෙන භූමි ප්‍රදේශයේ අලි ඉන්නවා නම් ඒ අලි කැලෑ කුට්ටි වල තමයි ගොඩක් ජීවත් වෙන්නේ. ඉතින් ඒ අලින්ට එහෙම යන්න ඉඩ තියෙන්න ඕනේ. ඉතින් අපි රැක ගන්න ඕනේ අපිට රැකගත යුතු දේවල්. මිනිස්සුත් එක්ක ජීවත් වෙන භූමි ප්‍රදේශයේ අපි රැකගත යුත්තේ ගම්මාන. ඉතින් අපි යෝජනා කරලා තියෙනවා ප්‍රජාමූල විදුලි වැටවල්, ස්ථිර විදුලි වැටවල් ගම්මාන වටේට. අනිත් එක කුඹුරු යායවල් අපි කන්න දෙකනේ කරන්නේ. ඉතින් ඒ විදුලි වැට ප්‍රජාමූල තව විදුලි වැටක් ඒක අපි කියන්නේ කාලීන විදුලි වැටක් කියලා. මේ අස්වැන්න නෙලන්න ඉස්සෙල්ලා කියන්නේ වගාව ආරම්භ කරන වෙලාවේ විදුලි වැට ඉදි කරනවා ගොවි සංවිධානයේ මාර්ගයෙන්. ඊට පස්සේ අස්වැන්න නෙළුවට පස්සේ වැට ගලවලා ගෙදර ගෙනියනවා. මොකද ඒක එතන තිබ්බනම් අලින්ට හුරු වෙනවා විදුලි වැට කඩලා ඉපනැල්ල කන්න. ඉතින් ඒක ඒතර පුහුණු මධ්‍යස්ථානයක් වෙනවා අලින්ට වැටවල් කඩන හැටි. ඉතින් මේ ටික ගෙනිච්චට පස්සේ අලින්ට ඉපනැල්ල කන්න අවස්ථාවක් තියෙනවා. ඒක කෑවා කියලා මිනිසුන්ට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ සැලැස්මක් තමයි අර ජාතික සැලැස්මේ අපි යෝජනා කරලා තියෙන්නේ. Your A levels are over. Now choose a future with real impact. Join the backbone of Sri Lanka's economy. Serious careers in apparel and fashion. Advanced Diploma in Fashion Apparel Technology prepares future industry leaders with real factory exposure and executive career pathways. Diploma in Fashion Design empowers creative visionaries to build bold fashion identities for tomorrow. With scholarships up to 300,000 rupees and flexible payment plans, your future starts here. Brandix Corporate Campus. Industry-backed education for the next generation of apparel and fashion leaders. නංගියේ පොල් ටිකක් ගා ගන්න පොල් ටිකකට එවනවා. හාක්කේ. අර බණ්ඩාරවත් එක්ක ලස් කරන්න ගියානේ. පොල් නෑ බෑ නොකිය වැට පුරාණ යෝදෙද්ද බන්ද. අපි හිතපු දේවල්ද මේවා. අක්කේ. පොල් මේකේ පැන රස පොල් වලින්ම ගන්න. අපි සුරංගනා කතා කියලා හිතන දේවල් ඇත්ත කරන්න සයන්ස් කරන අයට පුළුවන්. ඒක අපි කාගේත් සාර්ථකත්වයට හේතු වෙනවා. සයන්ස් කරලා ගොඩ යමු.
Your A levels are over. Now choose a future with real impact. Join the backbone of Sri Lanka's economy. Serious careers in apparel and fashion. Advanced Diploma in Fashion Apparel Technology prepares future industry leaders with real factory exposure and executive career pathways. Diploma in Fashion Design empowers creative visionaries to build bold fashion identities for tomorrow. With scholarships up to 300,000 rupees and flexible payment plans, your future starts here. Brandix Corporate Campus. Industry-backed education for the next generation of apparel and fashion leaders. එතකොට මේ ගම්මානවල ඉන්න ජනතාවට අලීන් කොහොමද වාසියක් වෙන්නේ? අලියා රැකගන්න තැනට පොළඹවා ගන්නේ ගමේ ඉන්න පුද්ගලයා, ගමේ ඉන්න ජනතාව කොහොමද? අලියව කොහොමද ඔවුන්ට වාසියක් බවට පත් කරන්න යෝජනාවක් තියෙනවද ඔබතුමාලා? ඔව් මම යෝජනා කරන දෙයක් තියෙනවා. මොකද අලින්ට අද වෙනකල් ගම්වාසීන්ට අලිය ආර්ථික අවාසියක් පමණයි. අලි සංරක්ෂණය වෙන්නේ ගමේ ජනතාවට අලිය ආර්ථික වාසියක් වුණ දවසට. ඉතින් දැන් අපි ගොඩක් සංචාරක ව්‍යාපාරයේ අලි බලන්න ලොකු ඇල්මක් තියෙනවා විදේශිකයන්ට. අපි රක්ෂිත ප්‍රදේශවලට විතරයි යන්නේ අලි බලන්න. ඒක කරනවා වගේම ඇයි අපිට බැරි මේ 144 භූමි ප්‍රදේශයේ වියලි කාලයේ වැඩි වශයෙන්ම වැව් ආශ්‍රිතව තනපිටි තියෙනවා. අලි එතෙන්ට එනවා. ගොවි සංවිධාන සම්බන්ධ කරගෙන ගොවි සංවිධානයේ මාර්ගයෙන් අලි නැරඹීමේ සංචාරක ව්‍යාපාරයක් ප්‍රජාමූල සංචාරක ව්‍යාපාරයක් කරන්න. එතකොට ඒ සංචාරකයා ඍජුවම ඒකේ ගාස්තුව ගෙවන්නේ ගොවි සංවිධානයට. එතකොට එහෙම කරන්න පටන් ගත්තාම ගොවියට ආර්ථික වාසියක් ලැබෙනවා. ඒ වගේම අපිට හඳේලිය තියෙන රෑවල් වල මේ මැස්සක සංචාරකයෝ තියලා අලි මිනිස් ගැටුමට ගොවි මහතුරු මුණ දෙන්නේ කොහොමද කියන එකේම පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒවා කරනකොට කෙලින්ම ආර්ථික වාසිය එන්නේ ගොවි සංවිධානයට. එහෙම කරොත් මම හිතන්නේ අපිට මේක අනිත් පැත්ත ආකල්ප වෙනස් කරන්න පුළුවන්. දැන් ආචාර්යතුමා මේ හරහා යම් ගම්මාන විශාල දියුණුවකට ලක් කරගන්න පුළුවන්. එතකොට ගමේ මිනිස්සු ජීවත් වෙන්නේ අලියා නිසා. එතකොට විශාල ආදරයක් ගෞරවයක් රැක ගැනීමක් ඇති වෙනවා. මේක කරන්න අලීන්ගේ හැසිරීම පිළිබඳව ඔබතුමාට විශාල වසර ගණනාවක් අත්දැකීම් තියෙනවා. ගමේ ජනතාවට යම් දැනුමක් ඕනේ. කොහොමද මේක අපි කරගන්නේ? ඔව් දැන් මීට ඉස්සර දැන් පුරාණ ගම් කියලා තියෙනවා මේ කැලේ මැද තියෙන ගම්මාන ටිකක් අයිසොලේට් වෙච්ච වගේ ගම්මාන පුරාණ ගම්වල ආදිවාසීන්ට ඒ ජනතාවත් එක්ක සාකච්ඡා කරාම අලි මිනිස් ගැටුම ඒ කට්ටියන්ට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒ කට්ටියන් අලිත් එක්ක ජීවත් වෙන්න දන්නවා. දැන් මේ වාරි මාර්ග ව්‍යාපෘති නිසා වෙන තැන් වලින් මේ වියලි කලාපයට දාපු ජනතාවට තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් අපේ හැසිරීම මම කරන පරිශ්‍රණ වලින් උත් කරන්නේ අරියාගේ හැසිරීම අපිට ජනතාවට අඳුනලා දෙන්න පුළුවන් නම් ගමට එන්න නැත්නම් මාර්ගයේ යන හැම අලියම Tamanට හානි කර නොවන විදියට අපිට අර්ථකථනය කරගන්න පුළුවන් නම් එතකොට අපිට රැක ගන්න පුළුවන් අලියට හිරහැර නොකර. අපි දැනට වෙන්නේ ගමකට අලියෙක් ආවොත් අපි පුළුවන් තරම් අලියව පන්නන්න හදනවා. සමහර විට අලියා මේ පැත්තෙන් නිකන් ඇවිදින අලියෙක් වෙන්න පුළුවන්. කිසි හානියක් කරන්න නොකරන අලියෙක්. අපි පන්නන්න හදනකොට අපි කරන්නේ අලියට හිරහැර කරනවා. එතකොට අලියා අපිට ප්‍රතිචාරයක් දක්වනවා ඒකට. ඉතින් පුළුවන් තරම් අපි අලියත් එක්ක ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. ඉතින් අද මේ පිළිබඳව අපට කතා කරන්න අද අපි ආරාධනා කළේ හිටපු වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් ඒ වගේම ලෝක බැංකුවේ හිටපු දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන පරිසර විශේෂඥ ඒ වගේම දැනට අලීන් පිළිබඳව පරීක්ෂණ කරන වසර ගණනාවක අත්දැකීම් ඇති ආචාර්ය සුමිත් පිලපිටිය මහතා බොහොම ස්තුතියි. අපි නැවත ඔබතුමා හමු මේ බලාපොරොත්තුෙන් අත්තට සමුදෙනවා. හරවත් දේ වෙනුවෙන් රැඳී සිටින්න ටීවී දෙරණ සමග. Your A levels are over. Now choose a future with real impact. Join the backbone of Sri Lanka's economy. Serious careers in apparel and fashion. Advanced Diploma in Fashion Apparel Technology prepares future industry leaders with real factory exposure and executive career pathways. Diploma in Fashion Design empowers creative visionaries to build bold fashion identities for tomorrow. With scholarships up to 300,000 rupees and flexible payment plans, your future starts here. Brandix Corporate Campus. Industry-backed education for the next generation of apparel and fashion leaders. නංගියේ පොල් ටිකක් ගාගන්න පොල් ටිකකට එවන හාක්කේ අර බණ්ඩාරවත් එක ලස් කරන්න ගියානේ. පෝල් නෑ බෑ නොකිය වැඩ පුරාණ යෝදෙද්ද බන්ද. අපි හිතපු දේවල්ද මේවා. අක්කේ පොල් මේකේ පැන් රස පොල් වලින්ම ගන්න. සිද්ධ වෙන්න ඕන. අපි සුරංගනා කතා කියලා හිතන දේවල් ඇත්ත කරන්න සයන්ස් කරන අයට පුළුවන්. ඒක අපි කාගේත් සාර්ථකත්වයට හේතු වෙනවා. සයන්ස් කරලා ගොඩ යමු.
Your A levels are over. Now choose a future with real impact. Join the backbone of Sri Lanka's economy. Serious careers in apparel and fashion. Advanced Diploma in Fashion Apparel Technology prepares future industry leaders with real factory exposure and executive career pathways. Diploma in Fashion Design empowers creative visionaries to build bold fashion identities for tomorrow. With scholarships up to 300,000 rupees and flexible payment plans, your future starts here. Brandix Corporate Campus. Industry-backed education for the next generation of apparel and fashion leaders.